ආයුබෝවන් දීර්ඝායස ලැබේවා. මම ජයවීර ජයසුන්දර විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. ඒ වගේම අවුරුදු 50කට ආසන්න කාලයක් සටන් කලාව හදාරමින් ගවේෂණය කරමින් මේ වෙනතෙක් සටන් කලාවේ නියැලෙනයි. අපි බලාපොරොත්තු වෙනවා හටනේ විද්‍යාව වීඩියෝ මාලාව තුළින් සටනක් විද්‍යාත්මක විග්‍රහ කිරීමට. හිතන්න ඔබේ ඇඟිල්ල මේසේ කොනක වැදුනොත් කොච්චර වේදනාවක් දැනෙනවද? විනාඩි කිහිපයක් යනකම් ඒ තදින් ඒ වේදනාව දැනෙනවා. නමුත් සටන් කරුවක් දෙදෙනෙක් දැඩි ලෙස පහරවල් එල්ල කරගන්න සටනක යෙදෙනකොට උන්ට ඒ වේදනාව දැනෙන්නේ නැද්ද? නැත්නම් උන් මේ වේදනාව පාලනය කරගන්න. අද අපි කතා කරන්නේ ශරීරයේ ස්වභාවික මාත්‍රාවලිය සහ වේදනාව වැඩපවත්වන විද්‍යාව. සටනක් ආරම්භ කිරීමට පෙර මොළය එය හඳුනා ගන්න. මෙම සටනට මොළය මගින් සිරුර සූදානම් කරගන්න. එසේ අපි කියනවා කලින් ඊරියාව කියලා. ඒක විශාල වෙනවා. මේ විද්‍යාත්මක කර්මන වැඩිපුර ආලෝකයේ අරගෙන ප්‍රතිවාදියාගේ කුඩාම චලනයන් පවා හඳුනා ගන්නවා. නමුත් මෙහිදී අපි දෙපස පෙනීම අඩු වෙනවා. මේ සටන් කරුවෙකුට එක ඉලක්කයක් මත අවධානය යොමු කිරීමට උදව් වෙනවා. තව දෙයක් තමයි සිරුරේ සීනි මට්ටම ඉහළ. මාංශ පේශි වලට අවශ්‍ය උපරිම ශක්තිය මේ මගින් ලබා ගන්න. මේක පුදුම සාගත ක්‍රියාවක්. තව දෙයක් තමයි රුධිරයේ කැටි ගැසීමේ වේගය වැඩි කරනවා. සටනකදී සිරුර තුවාල වීමට ඇති ඉඩකඩ වැඩි නිසා රුධිර කැටි ගැසීමේ වේගය වැඩි කිරීම තුළින් අපේ රුධිරයේ පිටේම අවම කරන ජීවිතය ආරක්ෂා කරගන්න පවා පුළුවන්. අපි ඉහතදී කතා කර සියලුම දේවල් සිරුර තුළ සිද්ධ වෙන්නේ ශරීරයේ ස්වභාවික මාත්‍රාව වෙන ඇඩ්‍රිනලින් මගින්. දේශීය සටන් කලාවේදී මෙම තත්ත්වය හඳුන්වන්නේ රණමනස කියලා. ආනාපාන සති ප්‍රාණයාම වැනි භාවනා ක්‍රම වලින් සිරුරේ මෙම හැකියාව තවදුරටත් වර්ධනය කරනවා. දැන් අපි කතා කරමු සටනකදී ඇයි අපිට වේදනාවක් දැනෙන්නේ නැහැ. සරලව හොඳ උදාහරණයක් මගින් මේ ගැන අපි කතා කරමු. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම. අපේ ස්නායු පද්ධතියට එකවර ගෙනියන්න පුළුවන් සංඥා ප්‍රමාණය සීමිතයි. සටනකදී මාංශ පේශි වලට ලැබෙන සංඥා සහ ඇඩ්‍රිනලින් නිසා එන උද්වේගක සංඥා ස්නායු පද්ධතිය පුරා පිරී පවතී. එවිට අපිට තුවාලෙක ලැබෙන වේදනා සංඥාව මුලයට යන්න ඇත්තටම පාරක් නැති වෙනවා. ඒ කාර්යයට වාහන තදබදයක් අස්සේ ඊළඟටයක් ඉදිරි වෙනවා වගේ වැඩක්. මේක විද්‍යාවේදී හඳුන්වනවා දරට පාලන මුල්ගොඩ. නැත්නම් ඒ කන්ට්‍රෝල් තියරි. මෙම ක්‍රියාවලිය දේශීය සටන් කරුවන් විසින් පාලනය කිරීම වගේ සහ විවිධ ක්‍රියාවලින් වගේ සටනට පෙර පාවිච්චි කර තිබෙනවා. අපේ පැරණි තෙල් සම්භාවන කම්සා ඉන්ඩ තෙරපී මොඩල් මේ ක්‍රියාවලිය සිදු කරනවා. එහිදී සිදුවන්නේ මෙහෙමයි. අපගේ වේදනා සංඥාවට ඇති අවමානය ඉහළම ආ ගැනීම සිදු වෙනවා. ඊට සුළුසුළු වේදනා විද්‍යුත් සංඥා මගින් මුලට යැවීම වැළකෙනවා. මෙම නිල අපි සරලව හඳුන්වන මූර්ඡා නිරස. මේ පිළිබඳ වීඩියෝවක් අපි ඉදිරියේදී ගෙන එනවා. සිරුරේ ඇතැම් ස්ථාන තාරකීම් තුලින් ආනාපාන සතිය වැඩි වීම තුලින් ස්ථාන පද්ධතිය අනුගමනය සිරුරේ වේදනාව නොදැනී සිටීමට පුළු කිරීමක් කරනවා. ඉතින් මේ ආකාරයට ස්වභාවික මත්ද්‍රව්‍ය වන ඇඩ්‍රිනලින් මගින් සටනකදී සටන් කරුවාට වේදනාව දැනීම වැඩපවතී. නමුත් මේ ඇඩ්‍රිනලින් මට්ටම ඉහළ මට්ටමක වැඩි වෙලා පවතින්නේ නැහැ. එම අවස්ථාවේදී සටන් කරුවා මේ වේදනාව දැනෙන්න පටන් ගන්නවා. සටන් කරුවා සටනකින් පසු අධික වේදනාවක් දෙලින්නේ නිසා මට හිතෙනවා ඔබට සරලව මේ පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් අපි මේ වීඩියෝ මාලාව මගින් බලාපොරොත්තු වෙන්නේ සටන් කලාව තුළදී දුර්මත එකක් කරලා කොහොමද විද්‍යානුකූලව මේ පිළිබඳව අධ්‍යයනයක් කරලා සමාජයේ දැනුම වර්ධනය කරගන්න. ඒනම බලාපොරොත්තු වෙන්නේ ගැටුම් නැති සාමකාමී සමාජයක් මඟ පාදන්න අපට හැකි වෙයි. ඉතින් අලුත් වීඩියෝකින් අපි නැවත හමු. ආයිබෝවන්.